අයිබෝන් ඉතින් කොහොමද හුඟක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම හිතුවා පුළුවන් වෙලාවට ඔෆිස් එකේ වැඩ කරනහම ඔෆිස් එකේම ඉඳන් පොඩි වීඩියෝ එකක් ෆින්ලන්ඩ් වල මේ දවස්වල වෙන්නේ මොනවද ඉන්ටරෙස්ටිං නිවුස් මොනවද තියෙන්නේ කියලා ඔයගලත් එක්ක පුළුවන් වෙලාවට ෂෙයා කරන්න. ඉතින් අද මම කියන්න යන්නේ ෆින්ලන්ඩ් වල නොවැම්බර් 12 ප්‍රකාශයට පත් වුණා විශේෂ නිවුස් එකක්. ඉතින් මේ නිවුස් එක තමයි සාම්ප්‍රදායක් විදිහට ෆින්ලන්ඩ් වල ආදායම් වාර්තාවල්. ඒ කියන්නේ මිනිස්සු පෞද්ගලික එක පුද්ගලයෙක් ගන්න ආදායම් කොච්චරද කියලා සාමාන්‍ය ප්‍රකාශයට පත් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ආදායම 1,20,000 යුරෝ 1,20,000ට වඩා වැඩි නම් එයාගේ ආදායම පොදුවේ හැමෝටම දැනගන්න මෙහි පත්තරෙන් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් නොවැම්බර් 12 වෙනිදා ඔන්න දැන් මේක ප්‍රකාශයට පත් වුණා. ඉතින් හැමෝගෙම අවධානය යොමු වෙච්ච එකක් තමයි කාටද ෆින්ලන්ඩ් වල වැඩිම ආදායම තියෙන්නේ කියලා. ඉතින් ඒක තුන්වෙනි වාර්තාගත විදියට වාර්තා කරලා තියෙන්නේ මිකි කූසෝ. මිකි කූසෝ කියන්නේ මික්කෝ කූසෝට මිකි කියලා හඳුන්වනවා. ඉතින් මිකි කූසෝ කියන්නේ වෝල්ට් සමාගම නිර්මාතෘවරයා. එයා පටන් ගත්ත කම්පැනි එක. ඉතින් එයා මේ කම්පැනි එක විකුණනවා ඇමරිකන් සමාගමකට. ඒ කියන්නේ DoorDash කියලා ඔයගොල්ලෝ ගොඩක් අහලා ඇති. DoorDash කියලා ඒගොල්ලෝ ඩෙලිවරි කම්පැනි එකක්. ඉතින් ඇමරිකන් කම්පැනි එකකට විකුණනවා. හැබැයි එයා දැනටත් ඒ වෝල්ට් සමාගමේ තාමත් චෙයාමන් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ විකුණුවද්දී මේගොල්ලන් ගහපු ඇග්‍රීමන්ට්ස්, ඒගොල්ලන්ගේ බෝනස් ඇග්‍රීමන්ට් අනුව එයාට හම්බෙන ආදායමක් තමයි ඉතින් මේක මූලික වශයෙන් මේකේ තියෙන්නේ. ඉතින් මේ ආදායම වාර්තා වෙලා තියෙනවා යුරෝ මිලියන 80.6ක්. එතකොට ලංකාවේ සල්ලි වලින් කීයක්ද ඒ කියන්නේ? බිලියන 28.5ක්. හරියට සිංහල තේරෙන විදියට කියනවා නම් රුපියල් කෝටි 285ක් විතර ආදායමක් තමයි මෙයාට මාසෙකට අවුරුද්දටම ඇවිල්ලා තියෙන්නේ 2024ට. ඉතින් මේකෙන් මෙයා ටැක්ස් කොච්චර ගෙවන්න ඇද්ද ගවර්න්මන්ට් එකට? මෙහි ආණ්ඩුවට කොච්චර බදු ගෙවන්න ඇද්ද? බද්ද වෙලා තියෙනවා රුපියල් කෝටි 140ක්. රුපියල් කෝටි 285ක් ගණෙද්දී 140ක් හරියටම පළුවක් ආණ්ඩුවට බදු විදියට දීලා තියෙනවා. ඉතින් ඒක තමයි එයා ගෙවපු බද්ද. ඒක 149.3ක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක මට හිතෙනවා හරි සුන්දරයි මේ වගේ දේවල් රටක ප්‍රදර්ශනය කරනකොට. කවුද වැඩිම ආදායම් ලබන පුද්ගලයන්? ඒගොල්ලන්ගේ ආදායම කීයද? ආණ්ඩුවට කොච්චර බදු ගෙවලා තියෙනවද? මේගොල්ලෝ බදු පැහැර හැරලාද? ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ෆුල් ට්‍රාන්ස්පේරන්ට් එලිපිට ප්‍රදර්ශනය කරලා තියෙනවා හැමෝටම දැනගන්න. ඉතින් මං හිතනවා මේක රටක තියෙන හොඳ සම්ප්‍රදායක් කියලා. ලංකාවේ ආදායම් ගන්න අය කොච්චර ආදායම් ගත්තද? ඒවා බදු පැහැර හැරියද? ඒ මොන මගුලක්වත් අපි දාන්නේ නැහැ ලංකාවේ. ඉතින් එහෙම බලද්දි මං හිතනවා මේක හොඳ සම්ප්‍රදායක්. ඉතින් ඕකයි ආදායම් ගැන විස්තරය ෆින්ලන්ඩ් වල. ඒ වගේම දෙයක් තමයි ෆින්ලන්ඩ් වල පෞද්ගලික ආදායම් කියන්නේ රහසක් නෙමෙයි. ඔයාට දැනගන්න ඕන නම් මගේ ආදායම කීයද කියලා ඔයාට මෙහි ආයතනයට කෝල් කරලා මෙහි මම වැඩ කරන ආයතනයට නෙමෙයි රජයේ කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝල් එකක් අරගෙන අහන්න පුළුවන් මෙයාගේ ආදායම කොච්චරක්ද කියලා. එතකොට ඒගොල්ලෝ ඔයාට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා මගේ ආදායම කීයක්ද කියලා. ඉතින් ඒක නිසා ඒක රහසිගත තොරතුරක් නෙමෙයි. ඉතින් මං හිතනවා ෆින්ලන්ඩ් වල තියෙන සුන්දර දෙයක් තමයි මේ ආදායම හංගන්නේ නැති එක. ඒක හැමෝටම දැනගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඕක තමයි අද නිවුස් එක. අපි තවත් නිවුස් එකක් අරගෙන තවත් දවසක එන්නම් ගිහින් එන්නම්. ජය වේවා.